අයිබන් මිත්‍රයා අපි පස්සුගේ දවසක වීඩියෝවක් කරා ආයෝජනය කරන්න හොඳම තැන් 10ක් කියලා. අපි ඒකෙදි යෝජනා කරපු එක ආයෝජන මාර්ගයක් තමයි රත්තරන් වල එහෙම නැත්නම් ගෝල්ඩ් බිස්කට් වල ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කිරීම හොඳ මාර්ගයක් කියලා. ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබුණා කොහොමද රන් බිස්කට් ගන්නෙ නැත්නම් ගෝල්ඩ් බිස්කට් ගන්නෙ කොහොමද ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරන්නේ ඒ ගැන තව දුරටත් පැහැදිලි කරන්න කියලා. හුඟක් අය කරන්නේ රන් භාණ්ඩ හදන එකනේ. ඇත්තටම රන් භාණ්ඩ හදනට වඩා වැඩි ප්‍රතිලාභ ගන්න පුළුවන් ක්‍රම තිබෙනවා ගෝල්ඩ් වල නැත්නම් රත්තරන් එක්ක ගණදුරු කරන්න දන්න අයට. අපි අද වීඩියෝෙන් ඔබත් එක්ක සාකච්ඡා කරන්න හදන්නේ තවත් ආයෝජන මාර්ගයක් ගැන ටිකක් දිගුවක් ලෙස කොහොමද අපි ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරලා ඒකෙන් ප්‍රතිලාභ ලබන්නේ කියලා. Many leaders fail not because of strategy, but because they lack people skills. Our Be an Effective Leader program is designed to transform managers into true leaders. You will develop a leadership mindset, master essential people skills, inspire underperformers, and retain a motivated team. Repeated time and again, this program continues because of its proven effectiveness and high demand. Join us for Be an Effective Leader and learn how to get things done through your team successfully. ඇයි අපි මේ විවිධ ආයෝජන මාර්ග ගැන හිතන්න ඕනේ? ගොඩක් අය සාමාන්‍යයෙන් මුදල් ඉතිරි කිරීම ගැන සැලකුවම උන් ගොඩක් වෙලාට කරන්නේ සේවිංස් account එක ඉතුරු කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කරන එකනේ. ඒකේ වරදක් නැහැ. ඒත් රටේ තියෙන උද්දමනයත් එක්ක ගත්තම මුදල් සේවිංස් account එකක තියාගෙන හිටියම ඒකේ මූර්ත වටිනාකම අඩු වෙන බව අපි අපේ විවිධ වීඩියෝස් වල කියලා තියෙනවා. හැබැයි කෙනෙක් ඉතිරි කිරීමේ මූලාරම්භය විදියට ඉතිරි කිරීමේ ගිණුමක මුදල් ඉතිරි කරන එක කොහෙත්ම නරක දෙයක් නන් නෙවෙයි. මේ ඉතිරි කිරීමේ ගිණුමක මුදල් යම් ප්‍රමාණයක් ඉතුරු වුණාට පස්සේදී අපිට ඒක විවිධ මාර්ගවල ආයෝජනය කිරීම හරහා අපේ ධනය වැඩි වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ෂෙයා මාකට් එක ගොඩක් අය යම්කිසි අදහසක් තිබෙනවා. යුනිට් ට්‍රස්ට් ඒකක බාරගෙන යම්කිසි අදහසක් ඇති කියලා මම හිතනවා. නැතිනම් අපි නැවත වීඩියෝකින් ඒ ගැන පසු දවසක කතා කරන්නම්. ගෝල්ඩ් කියලා කියන්නේ ඒ වගේම ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන් එකක්. ඉතින් අපි අද කතා කරමු එහෙමනම් ගෝල්ඩ් වල කොහොමද ඉන්වෙස්ට් කරන්නේ? ඒවෙන් කොහොමද අපි රිටර්න්ස් නැත්නම් හොඳ ප්‍රතිලාභ ගන්නෙ? අපි මුලින්ම සාකච්ඡා කරමු පොඩ්ඩක් මේ ඉන්ෆ්ලේෂන් උද්දමනය කියන සංකල්පය ගැන. අපි මුදල් විදිහට තියාගත්තොත් ගෙදර උද්දමනයත් එක්ක සිදුවෙන දේ තමයි උද්දමනය නිසාවෙන් මුදල් වල තිබෙන මූර්ත වටිනාකම පහළ වැටෙනවා. ඒ වගේම උද්දමනයත් එක්ක අපේ ගන්න ඉන්ට්‍රස්ට් එක උදාහරණයක් බැංකුවක සල්ලි දැම්මොත් ගන්න පොලිය උද්දමන අනුපාතිකට වඩා පහළින් නම් තියෙන්නේ. ඒ කියන්නේ ඒත් ඔයාට ඒකෙන් වාසියක් අත් කරගන්න බෑ. උද්දමනය කියලා කියන්නේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව දිගු කාලිනව ඉහළ යෑමනේ. එතකොට මෙන්න මේ ඉහළ යන වත්කම් වල මුදල් ඔබට තබා ගන්න පුළුවන් නම් නැත්නම් අපි ඒවට කියනවා ඇසට් කියලා. මෙන්න මේවා අත්පත් කරගන්න පුළුවන් නම් ඔයාට ඒවයින් වාසියක් කරගන්න පුළුවන්. ඉතින් රත්තරන් කියලා කියන්නේ මිල ඉහළ යන වත්කමක්. ඒක හරියට හසුරුවා ගැනීම හරහා ඔබට වාසියක් කරගන්න පුළුවන්. දැන් අපි මේ සංකල්පය හිමින් කතා කරමු. අද වීඩියෝව ටිකක් මේ මොටිවේෂනල් ටයිප් වීඩියෝ එකක් නන් නෙවෙයි. මට ඔබත් එක්ක මේ ආයෝජන ක්‍රමයක් ගැන හිමින් කතා බහ කරගන්නයි වෙන්නේ. අපි නිකමට ගම්මු රත්තරන් වල මිල වෙනස් වීම කියන සාධකයේ පහුගිය කාලය පුරාවට. මම කුඩා කාල පරිච්ඡේදයක් ගත්ත ඔබේ පහසුව සඳහා. දැන් ඔයාට ස්ක්‍රීන් එකේ පේනවා සැප්තැම්බර් මාසේ කියන්නේ 2025 9 වෙනි මාසේ පළවෙනිදා ඉඳලා 2025 9 මාසේ 30 වෙනිදා දක්වා රත්තරන් වල මිල ගණන් වල වෙනස් වීම. ඒතර අපිට මේක ශ්‍රී ලංකාවේ මිල ගණන් වලින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් US ආදී ඉන්ටර්නැෂනල් රේටින් වලින් බලන්නත් පුළුවනි. කොහමරි මේක ලංකාවේ රුපියල් වලට පරිවර්තනය කරපු chart එකක් තමයි මේ ඔබ දකින්නේ. goldprice.com කියන එක. මේ වගේ වෙබ් අඩවි ගණනාවක් තිබෙනවා. ඔබට මේ වගේ වෙබ් අඩවි කීපයක තොරතුරු මම දාන්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ. මේවට සම්බන්ධ වීමෙන් ඔබට ගෝල්ඩ් ප්‍රයිස් එක ලයිව් බලා ගන්නත් පුළුවන්. හිස්ටරි එක බලා ගන්නත් පුළුවන්. මම ආපස්සට කියනවා අද ටිකක් මොටිවේෂනල් ටයිප් නෙවෙයි පොඩි දෙයක් ඉගෙන ගන්නයි තියෙන්නේ. ඒතර ඔබට පේන මේ පහුගිය මේ දකින නිරූපණය අනුව ගත්තා නැත්නම් මේ පස්තරට අනුව ගත්තම ඔබට පේනවා ගෝල්ඩ් ප්‍රයිස් එක දිගට මිල ඉහළ ගිහිලා තියෙනවා කියන එක. උදාහරණයක් ගත්තොත් 9 වෙනි මාසේ පළවෙනිදා වෙනකොට ග්‍රෑම් එකක් රුපියල් 33728කට තිබුණු රන් මිල ග්‍රෑම් එකක්. ඕකේ. ඒ මාසෙම 30 වෙනිදා වන විට රුපියල් 37392 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට දැන් අපි මේ කැල්කියුලේෂන් එකක් කරලා බලමු නිකමට. අපි හිතමු සැප්තැම්බර් මාසේ පළවෙනිදා යම්කිසි කෙනෙක් රන් ග්‍රෑම් එකක් මිලදී ගත්තා නම් රුපියල් 33728ක් දීලා
එයා ඒක ඒ මාසේ අවසානයේදී විකුණන්න තීරණය කරා නම් එයට විකුණන්න පුළුවන් මිල තමයි රුපියල් 37392කට විකුණන්න පුළුවන්. ඒ කියන්නේ එයාට එක ග්‍රෑම් එකකින් රුපියල් 3664ක ලාභයක් තිබෙනවා. හැබැයි සාමාන්‍යයෙන් රන් විකුණන මිලට වඩා රුපියල් 2-3ක් අඩුවෙන් තමයි ගෝල්ඩ් මාකට් එකේ නැවත පර්චේස් කරද්දී. ඒ කියන්නේ මිලදී ගනදී බයිබැක් කරද්දී නැවත මිලදී ගන්නේ. ඒක පොඩ්ඩක් නොසලකා හරිමු. ඒක පොඩි ගානක වෙනසක්. ඒතර රුපියල් 3664කට විකුණන්න පුළුවන් මාසයක් තුලදී. ඒ කියන්නේ සරලව ගත්තොත් රුපියල් 33728ක් ඉන්වෙස්ට්මන්ට් කරන මන්ත් එන්ඩ් එක වෙනකොට රුපියල් 3664ක ලාභයක් ලබන්න පුළුවන්. ඒ කියන්නේ රිටර්න් එක රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් කියලා කියන්නේ රිටර්න් එකේ ඉන්වෙස්ට්මන්ට් එකේ රිටර්න් එක 11%. දැන් අපි හිතමු මේ රුපියල් 33728න් ගෝල්ඩ් ගන්නේ නැතුව මේ අදාළ පුජ්‍යලයා අපි කියමු එයා අමල් කියලා නැත්නම් කමල් කියමු නැත්නම් අපි XY කියලා කියමුකෝ. මෙන්න මේ අමල් ගිහිල්ලා මේ රුපියල් 33728 සේවින්ස් account එක නැත්නම් ස්ථාවර තැන්පතුවක දානවා 8%ක පොලියකට. 8%කට පොලියකට දාලා ඒ කියන්නේ annual අපි කියන වාර්ෂික සඵල පොලි අනුපාතිකය කියලා නැත්නම් වාර්ෂික පොලි අනුපාතිකය. ඒක අපි 8%ක් වුණොත් මාසික ගානකට බෙදුවොත් මොකද මේක දින 30ක කාලයක් නේ තියෙන්නේ. මාසිකට බෙදුවොත් මේ රුපියල් 33728ට බැංකුව ඔයාට පොලි විදියට ගෙවන්නේ රුපියල් 224යි 8%ක පොලියකට දැම්මොත්. දැන් ඔබට ගාන හදාගෙන එක පැහැදිලි නේද? ඒ කියන්නේ රුපියල් 33728ක් ඔයා ගිහලා සේවින්ස් account එකකෝ ස්ථාවර සේවින්ස් account වල 8%ක් ගෙවන්නේ නැහැ. ස්ථාවර තැන්පතුවක දැම්මොත් මාසික ඒ කියන්නේ වාර්ෂික පොලි අනුපාතික යටතේ මාසිකව පොලි ගන්න බැංකුවට ගෙවන්නේ 224යි. හැබැයි ඔයා මේ 33728න් ග්‍රෑම් එකක් රත්තරන් ගත්තා නම් මාසයේ අවසන් වෙනකොට ඔබට ලැබෙනවා රුපියල් 3664ක රිටර්න් එකක්. ඒ කියන්නේ ඔයාට 3439ක ලාභයක්. හරි. දැන් අපි මේක නිකන් 10 ගුණයක් කියලා හිතුවොත් ඒ කියන්නේ ඔබ 10 ගුණයක් ඒ කියන්නේ ග්‍රෑම් 10ක් එකට කියන ටෝලා එකක් ග්‍රෑම් 10ක් අරගෙන තිබුණා නම් ඔබට ගන්න පුළුවන් ලාභය තමයි 34390ක ලාභයක් එක මාසයක් තුලදී ඔයාගේ අතට ගන්න පුළුවන්. ඒ කියන්නේ මාසයක් තුලදී 34000ක් ඔබට රිටර්න් එක විතර ගන්න පුළුවන්. හැබැයි මේ මුදල ඔයා බැංකුවේ දාලා තියුවා නම් ඒ වගේ 10 ගුණයක් කියන්නේ ඔබට හම්බෙන්නේ රුපියල් 2440ක් විතරයි. හරි. දැන් අදහසක් ගත්තා නේද? හොඳයි. ඒ කියන්නේ රත්තරන් කියන්නේ දල වශයෙන් නිතරම මිල වැඩි වෙන. ඒ කියන්නේ පහුගිය ට්‍රෙන්ඩ් එක බැලුවම ඔබට මම chart කීපයක් මෙතන දැන් පෙන්නනවා. කොහොම හරි average එකක් විතර ගත්තාම අකණ්ඩව මිල ඉහළ යන යම් කිසි වත්කම. ඒතර එක ක්‍රමයක් තමයි ඔබට මේ රත්තරන් වලින් ලාභ ලබන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මෙන්න මේ විදිහට ගත්ත මිලට වඩා වැඩි මිලකට කියන කාලයක් තියාගෙන වැඩි මිලකට විකිණීම හරහා ඔයාට එකෙන් වාසියක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ උද්දමනය නිසා ආර්ථිකය තුල භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යෑමෙන් ඔබට වාසියක් කරගන්න පුළුවන් දිගු කාලීනව. ඒතර දිගටම රත්තරන් මිල ඉහළ යනවද? අපෝ නෑ. හිටී ගමන් දැන් පහුගිය කාලය ගත්තම් අකණ්ඩව ඉහළ යෑමක් තිබෙනවා. හැබැයි හිටී ගමන් රත්තරන් මිල පහළ වැටෙනවා. දැන් ඔයා ෂෙයා මාකට් එකේ ෂෙයාර්ස් ගැන දන්නවනේ. ඒ කියන්නේ ෂෙයාර්ස් වල මිල අඩු වෙලාවක පර්චේස් කරලා වැඩි මිල වැඩි වෙලාවක විකුණ ගත්තොත් ඔයාට එකෙන් වාසියක් අත් කරගන්න පුළුවන්. එහෙනම් රත්තරන් වලින් ඔයාට දෙවෙනියට වාසියක් අත් කරගන්න තියෙන ක්‍රමය තමයි ඔබ මේ මාකට් එක ගැන හොඳ අවබෝධයකින් ඉඳලා මොකද කරන්නේ රත්තරන් මිල පහළ වැටිච්ච වෙලාවක නැත්නම් ගෝල්ඩ් ප්‍රයිස් එක පහළ වැටිච්ච වෙලාවක ඔයා මොකද කරන්නේ ගෝල්ඩ් පර්චේස් කරනවා. ඒ කියන්නේ මිලදී ගන්නවා. මිලදී අරගෙන ළඟ තියාගෙන ඉඳලා මොකද කරන්නේ ප්‍රයිස් එක වැඩි වෙච්ච වෙලාවට ඔබ ඒක රීසේල් කරනවා. ඒතර මේක සමහරට ඔයාට නිතර කරන්න පුළුවන්. උදාහරණයක් මේ සතියේ ගෝල්ඩ් ප්‍රයිස් එක පහළ වැටුණා නම් ඔයා පර්චේස් කරනවා. සමහරට ඊළඟ next week එක වෙනකොට මිල වැඩුණා නම් නැවත විකුණනවා. විකුණලා කෑෂ් අතේ තියා ගන්නවා. ආපහු මිල පහළ වැටි වෙලාවක ඔයා පර්චේස් කරනවා. ආයෙත් විකුණනවා. එතකොට ඒක කෙටි කාලීනව පෙර ට්‍රේඩින් වගේ buy and selling වගේ මෙහෙම කරන්නත් පුළුවන්. මෙහෙම කරන කට්ටියක් ඉන්න. එතකොට එයාලා හොඳට මාකට් එක ඇනලයිස් කරගෙන ඒක දිහා බලාගෙන ඉඳලා රත්තරන් මිල දී ගැනීමයි විකිණීමයි තුලින් ඔවුන් වාසියක් කරගන්නවා. හැබැයි මගේ නිර්දේශය ගෝල්ඩ් වල කරන ඉන්වෙස්ට්මන්ට් එකට ටිකක් ලෝන් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට සලකන්න කියලා. ඇයි? දිගු කාලිනව අරගෙන බලුවම අපිට පේන කරුණක් තමයි අකණ්ඩව මිල ගණන් වල ඉහළ යෑමක් පසුගිය වසර ගණනාව පුරාම තියෙනවා කියන කාරණය. උදාහරණයක් ගත්තොත් මේ අවුරුද්දේම මුල් කාලයට අවධානය යොමු කරොත් සාමාන්‍යයෙන් රන් පවුම දල වශයෙන් රුපියල් 2,54,000ට 50,000ට වගේ තිබුණු කාලයක් තිබ්බා. මම මේ කියන්නේ ගොඩක් ඈත නෙවෙයි. 6 වෙනි 7 වෙනි මාසයේ වගේ වෙද්දි මම මේ කතා කරමින් ඉන්නේ ඔක්තෝබර් මාසේ 1 වෙනිදා.
ද වෙනකොට මේ මොහොත වෙනකොට සාමාන්‍යයෙන් ගෝල්ඩ් ප්‍රයිස් එක ලංකාවේ වෙන්නේ 1 පවුන්ඩ් පවුමක් ගත්තොත් රුපියල් 3,03,000ක් 4,000ක් 5,000ක් 4,000 කියලා හිතන්නකො ලක්ෂ 3යි කියලා හිතන්නකො 3ක වගේ තමයි තියෙන්නේ. එතකොට අර 6 වෙනි මාසේ රුපියල් 2,50,000කට ගත්ත කෙනෙකුට අද වෙනකොට ඒක ලක්ෂ 3කට විකුණන්න පුළුවන් කියන්නේ 50,000ක ප්‍රොෆිට් එකක් තියෙනවා. හැබැයි පවුමක් මිලදී ගන්නට යන මුදල බැංකුවේ දාලා 6 වෙනි මාසේ ඒක 10 වෙනි මාසේ පළඳ විත්ඩ්‍රෝ කරාට 50,000ක රිටර්න් එකක් නම් කොහෙත්ම හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ටිකක් මේක දිගු කාලීන ආයෝජනයක් විදිහට හිතන්න. ඊළඟට කට්ටිය අහලා තිබුණා හුඟක් අය මම නම් ගත්තේ රත්තරන් චේන් එකක්, මම රත්තරන් වලල්ලක් ගත්තා, මම රත්තරන් කරබු දෙකක් ගත්තා. කොහොමද බිස්කට් වල ඉන්වෙස්ට් කරන්නේ නැත්නම් ඒක රන් ආභරණ බවට පත් කරන්නේ නැතුව පියෝ රත්තරන් වල ඉන්වෙස්ට් කරන්නේ? මෙන්න මේකත් හිතන්න ඕන දෙයක්. දැන් අපි මේ රන් බාණ්ඩ හදනවා කියලා කියන්නේ ඒ කියන්නේ පිරිසුදු රත්තරන් කියලා කියනනේ. පිරිසුදු රත්තරන් විදිහට සරකන්නේ කැරට් 24. කැරට් 24 රත්තරන් වලින් රන් බාණ්ඩ හදන්න බෑ. ඒ නිසා ඔබ අහලා තියෙනවා නේද කැරට් 22, කැරට් 21, කැරට් 20, කැරට් 18 කියලා ඔහම වචන අහලා තියෙනවනේ. ඒකෙදි කරන්නේ මොකද්ද? මේ රත්තරන් වලට තඹ වැනි වෙනත් ලෝහ වර්ග මිශ්‍ර කරනවා. තඹ රිදී ආදී දේවල් මිශ්‍ර කරනවා. මිශ්‍ර කරාම මොකද වෙන්නේ? අර ගෝල්ඩ් වල පිරිසුදු රත්තරන් කියන එක නැත්නම් ඒක මිශ්‍ර රත්තරන් බවට පත් වෙනවා. එතකොට මේක ආභරණ බවට පරිවර්තනය කළ තියෙන නිසා හා මේකට තවත් දේවල් එකතු කළ තියෙන නිසාවෙන් සාමාන්‍යයෙන් අර කැරට් 24 රත්තරන් වලට වඩා භාණ්ඩ බවට නැත්නම් අපි කියමු රන් ආභරණ බවට පත් කරපු රන් භාණ්ඩවල වටිනාකම මාකට් එකේ තරමක් අඩුයි. නරක නෑ. ඒක අදහස ඒක නරකයි කියන එක නෙවෙයි. හැබැයි වාට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉහළම මිලට විකුණන්න පුළුවන් වෙන්නේ ගෝල්ඩ් බිස්කට් නැත්තම් රත්තරන් විදිහට කියන කැරට් 24න් තියාගත්තොත් ඒකෙන් අත් කරගන්න පුළුවන් වාසිය තරමක් වැඩි. ඒකේ අදහස රන් භාණ්ඩ ඔයා ගාව තියෙනවා නම් නරකයි කියන එක නෙවෙයි. එතකොට ඒකේ ඇඩිෂනල් කොස්ට් එකක් ඇඩ් වෙලා තියෙනවා. මොනවද ඒ කොස්ට් එක? හැදුම් කොළිය ඒකේ ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම ඒකේ ඒ නිර්මාණයේ තියෙන නිර්මාණශීලී බවට ඒකට කොස්ට් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම මේක විකුණන ආයතනයේ මත ඒ ආයතනයේ කීර්තිනාමයේ මත ඒකට කොස්ට් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම ඒක තුළ යම්කිසි වෙස්ටේජ් එකකුත් තිබෙනවා. මොකද ඒක රත්තරන් විතරක් නෙවෙයි. ඒකට රත්තරන් වලට අමතරව තව දේවල් ටිකක් එක්කාසු කරලා තියෙන නිසා වෙන්නේ. එතකොට ඔයා ඉන්වෙස්ට්මන්ට් ඇන්ගල් එකකින් ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරනවා නම් රන් ආභරණ කියන්නේ හොඳම ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන් එකක් නෙවෙයි. මොකද ඒකේ රත්තරන් මිලට වඩා අර මං කිව්ව ඇඩිෂනල් කොට්ස් මේකේ ඉන්බිල්ට් ඇතුල් වෙලා තියෙන නිසා. හැබැයි ඔයා ගිහලා ගෝල්ඩ් බිස්කට් එකක් පර්චේස් කරොත් මේකේ ගෝල්ඩ් බිස්කට් එකේ ප්‍රයිස් එක වෙළඳපොළ වටිනාකම විතරයි තියෙන්නේ. මේක ඇතුලේ අර භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම ආයතනයේ කීර්තිනාමයට අදාළ කොස්ට් එක ඇතුල් කරලා නැහැ. ඒ නිසා රන් බිස්කට් එහෙම නැත්නම් රත්තරන් විදියටම ගෝල්ඩ් විදියටම පර්චේස් කරන එක තමයි වඩා හොඳ. දැන් ඔයාලට තියෙන පුළුවන් ප්‍රශ්නයක් තමයි ගොඩක් අය අහලා තිබුණ මේ ගෝල්ඩ් බිස්කට් කොහෙන්ද ගන්න තියෙන්නේ? සාමාන්‍යයෙන් පෙටාවලට එහෙම ගිහලා වාසේ ස්ට්‍රීට් පැත්තට එහෙම ගියොත් එහෙම නැත්නම් අපි කියන හෙට්ටි විදිය කියලා කියන්නේ එහෙම නැත්නම් ලංකාවේ ප්‍රබල පෙළේ මම නම් කියන එක හරිය නෑ ජුවලරි shops තියෙනවනේ රන් වෙළඳාම් කරන අය. එයාලා ගාව බිස්කට් තියෙනවා. හැබැයි එයාලා විකුණන්නේ ඉස්සරහ තියලා තියෙන්නේ මේ රන් ආභරණනේ. ඉතින් අපි දන්නෙත් රන් ආභරණ. ඉතින් අපි ගන්නේ රන් ආභරණ තමයි. ඔයා කිව්වොත් එයාලට මට බිස්කට් එකක් ගන්න ඕන, මට පවුමක් ගන්න ඕන, මට කොයින් එකක් ගන්න ඕන කියලා ගන්න පුළුවන්. ඒතර ගන්න පුළුවන් ප්‍රමාණ කොහොමද කියලා ගත්තොත් පොඩි මම ඒකත් ඔබට තොරතුරු ටිකක් දෙන්නම්. අපි පවුම කියන එක දන්නවා. අහලා තින්නේ අපි කියන්නේ දැන් මගේ චේන් එක රන් පවුම් 1යි පවුම් 2යි පවුම් 3යි ඔම කියනෝනේ. ඒතර ග්‍රෑම් වලින් තමයි මේක ඇත්තට මිල ගණන් ගණනය කරන්නේ. සාමාන්‍යයෙන් රන් පවුමක් කියලා කියන්නේ. ඒක කියන්නේ අපි මේ 1 ග්‍රෑම් එකකින් තමයි මම ওই මිල ගණන් ඔබට දක්වලා තියෙන්නේ. ග්‍රෑම් වල එකතුවකින් තමයි එතනින් එහා දේවල් ටික සාමාන්‍යයෙන් හැදෙන්න පටන් ගන්නෙ. එතකොට මේවා එක වචන තිබෙනවා. ග්‍රෑම් 8ක් පවුම් 1යි පවුම් එකක් විදිහට සැලකනවා ලංකාව තුල. ග්‍රෑම් 8ක් තමයි පවුම් එකක් කියලා කියන්නේ. ඒතරට පවුමක් ගන්නවා කියලා කියන්නේ ග්‍රෑම් 8ක් ගත්තා සමානයි. ඒතකොට ග්‍රෑම් එක ප්‍රයිස් එකෙන් ප්‍රයිස් එක 8 ගුණයකින් වැඩි කිරීමෙන් ඔයාලට පවුමක මිල දල වශයෙන් හදා ගන්න පුළුවන්. ඒ වගේම කෝලා කියන වචනයකොත් පාවිච්චි කරනවා. කෝලා එකක් කියලා කියන්නේ ග්‍රෑම් 11.666 එහෙම ගාණක් වැටෙනවා. සාමාන්‍යයෙන් එතකොට රන් බිස්කට් එකක් එක ගණන් වැඩ තියෙනවා. ටෝලා 10ක් විදිහට කියන්න පුළුවන්. ඉතින් ඔයාලට ටෝලා එකක් ගන්න පුළුවන්. ඔහොම එකතු කළ සාමාන්‍යයෙන් ඔයාලට රත්තරන් ග්‍රෑම් එහෙම නැත්නම් 500ක් විතර කිලෝ එකක් විතර හදා ගන්න පුළුවන් වුණොත් ඔයා මල්ටි මිලියන කෙනෙක් බවට පත් වෙනවා. ඒක ටික ටික පටන් ගන්න. ඔයා දරුදුමගේ මිත්‍රයා ඕන එකක් ඔයා පුංචිට පටන් ගත්තාම ඒක වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒක ග්‍රෝ වෙන්න පටන් ගන්නවා. ඉතින් එක සැරේටම ඔයාට ලොකු ඉන්වෙස්ට්මන්ට් වලට යන්න අපහසුයි නම් අඩුම ගානේ පවුම් භාගයක් හරි රත්තරන් විදිහට අරගෙන දාලා තැබීම තුළින් ඔයාට වාසියක් කරගන්න පුළුවන්. හොඳයි.
ගෝල් ඉන්වෙස්ට්මන්ට් වල අවාසි තියනවාද? ඔව් අවාසි තියෙනවා. මොනවද තියෙන අවාසි? එකක් තමයි හිටී ගමන් මිල පහත වැටීම තුලින් ඔයාට අවාසියක් වෙන්න පුළුවන්. හැබැයි මට එක දෙයක් හිස්ටරි එක මේ දක්වා අධ්‍යයනය කරලා කියන්න පුළුවනි. මිල తాවකාලිකව පහළ වැටුණට ආපහු මිල ඉහළ යනවා. මොකද අකණ්ඩව බැලුවම උච්චාවචනයන් තිබුණට අවසානයේ සිදුවලා තියෙන වර්ධනයක් තමයි. ඒක නිසා ඔයාට මොකක් හරි මුදල් හදිසි අවශ්‍ය වෙලාවක ඒ මොහොතේ ගෝල්ඩ් මාකට් එකේ ප්‍රයිස් එක පහළ වැටිලා නම් අන්නේ වෙලාවේ ඔයා රත්තරන් මුදල් බවට පරිවර්තනය කරන්න ගියොත් ඔයාට අවාසියක් අත් වෙන්න පුළුවන්. ඒක තමයි එක අවාසියක්. දෙවෙනි අවාසිය අතරම අවාසියක් නෙමෙයි අවදානම. ඔබ බැංකුවක සල්ලි ටික දාලා තියුවම බැංකුව තියෙනවා නම් ඔයාගේ මුදල් ටික ආරක්ෂිතයි. හැබැයි ගෝල්ඩ් ඔයා පර්චේස් කරා කියලා කියන්නේ මේක ගෙනල්ලා ගෙදර තබා ගත්තොත් ඔයාට එතන අවදානමක් තියෙනවා. මොකද රත්තරන් මංකොල්ල කරනවා කියන එක ඔබ දන්නෝනේ. ගෙදර සල්ලි තිබ්බත් හොරු ගෙනියනවා, රත්තරන් තිබ්බත් හොරු ගෙනියනවා. හැබැයි වගේ ඉඩමක් වගේ දෙයක් එකසරට මංකොල්ල කන්න බෑ. එකසරට අරන් යන්න බෑ. ඒ රත්තරන් බිස්කට් එකක් සාක්කුවේ දාගෙන යනවා කියන එක අමාරු වැඩක් නෙවෙයි. එයාපෝට් එකෙත් ඔබට සමහරට අහින්න හම්බෙනෝනේ රන් බිස්කට් එකක් සපත්තු අස්සේ දාගෙන ආවා, බෑග් එක අස්සේ දාගෙන ආවා කියලා. මොකද රත්තරන් ග්‍රෑම් 10ක ටෝල එකක් බිස්කට් එකක් කියන්නේ මහ විශාල එකක් නෙවෙයි. ඒක එහාට මෙහාට අරගෙන යන්න පුළුවන්. ඒක නිසා සොරකම් කරන තියෙන සම්භාවිතාව වැඩි. ඉතින් ඔයා ආරක්ෂා කරගන්න ක්‍රමයක් ගැන හිතන්න පුළුවන් නම් බැංකුවේ සල්ලි තියනට වඩා හොඳ ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන් එකක් තමයි ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරන එක. රත්තරන් ආරක්ෂා කර ගැනීම ගැන කතා කරත් සාමාන්‍යයෙන් බැංකුවල සේෆ් එහෙම තියෙනවා. සේෆ් කියලා අපි කියන්නේ ඔබට ඔබේ රන් ආභරණ, ඔබේ රන් බිස්කට් යම්කිසි බැංකයක මුදලක් ගෙවලා ආරක්ෂිතව තබා ගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. ඔයා ඉන්වෙස්ට් කරන්න පටන් ගත්තම හොඳයි. එතකොට මීට අමතරව මොනවද රත්තරන් ගැන දැනගන්නට ඕන? නැත්නම් ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරනකොට මොනවද දැනගන්න ඕන? මොනවාරි දැනගන්න ඕන කියලා හිතුනොත් ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ ප්‍රශ්නයක් විදිහට යොමු කරන්න. සමහරට මට උත්තර දෙන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මගේ රටේ දැනටමත් තරුණ තරුණියෝ ජනතාව ඇති ගෝල්ඩ් වල හොඳින් ඉන්වෙස්ට් කරන. එයාලා තොරතුරු අපිට සපයාවි. අපිට ඒ වයින් දැනුවත් බවටපත් වෙලා අපිට අපේ මුදල් වැඩි වර්ධනය කරගන්න පුළුවන්. ගොඩක් කට්ටිය ඉල්ලීම් කළ තිබුණා ෂෙයා මාකට් එක හා යුනිට් ට්‍රස්ට් ඒකක බාර ගැනත් කතා කරන්න කියලා. අපි අනාගතයේ දවසක වීඩියෝකින් ඒ ගැන සාකච්ඡා කරමු. දැනට අපි ගෝල්ඩ් ගැන කරපු කතා බහ මෙතනින් સમાપ્ત කරමු. මම ඔබට මේකේ අවබෝධය සඳහා නිකන් පරිශීලනය සඳහා පහුගිය කාලේ මිල ගණන් වෙනස් වෙච්ච charts කීපයක්ම එකතු කරලා තියෙනවා. ඒ ටිකක් එහෙම් මෙහෙම් බලලා පොඩි අවබෝධයක් ලබා ගන්න. අන්තර්ජාලයට පිවිසලා අතපත ගාලා ටිකක් මේවා හුරු වෙන්න. ඒ වගේම ගෝල්ඩ් ප්‍රයිස් ලයිව් අප්ඩේට්ස් ගන්න පුළුවන් apps තියෙනවා. ඒ app එකක් ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන නිකන් පහුගිය කාලය පුරාවට ඉස්සරහට ගෝල්ඩ් ප්‍රයිස් එක බිහෙව් වෙන විදිය, හැසිරෙන විදිය ගැන ලංකාව තුල හා ජාත්‍යන්තර මාකට් එක තුල අවබෝධයක් ලබා ගන්න. එතකොට ඒකත් එක්ක ජීවත් වෙනකොට ඔයාට ඉවෙන් වගේ දැනෙන්න පටන් ගන්න ඕන වෙලාව මොකද්ද, විකුණන්න ඕන වෙලාව මොකද්ද කරන්න ඕන කියලා. එතකොට දවසක් ඒවි ඔයා අපිටත් මේ ගැන කතා කරන. එවනම් මිත්‍රයා අපි නැවත දවසක මේ වගේ ජීවිතයට හරවත් යමක් සමග හමු වෙමු. ඔයා දියුණු වෙනවා දකින්න අපි හරි කැමතියි. ඔබ සාර්ථක වෙනවා දකින්න අපි හරි කැමතියි. ඒ නිසා තමයි අපි මෙවැනි විවිධ මාතෘකා අරගෙන එන්නේ. ඔබනොත් ඉල්ලීමක් තියෙනවා කරන්න. මෙවැනි මාතෘකා මේ වීඩියෝ එක ඔබට වටිනවා කියලා හිතෙනවා නම් දන්න කියන යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. හැමෝම දියුණු වෙනකොට ලෝකයේ ලංකාව ලස්සන තැනක් වේවි. Life Skill Academy. ජාතියේ මෘදු කුසලතා පක්ෂලාව